කොහොමද මේ ආගම් මේ දක්වා පැමිණියේ කියන එක අපි ගැන අපි කතා කරමු. එතකොට දැන් අපි ගත්තාම පුරාණ ඉන්දියාවේ කියන්නේ ඔය පන්සල් ඇති වෙන්න කලින් දෙවිවරු නම් වලින් හඳුන්වන්න කලින් එහෙම නැත්නම් සුද්ධ උලිය කියේවි එහෙම නැත්නම් ආගම් මේ නම් වලින් හඳුන්වන්න පෙර කාලේ ඊට කලින් කාලේ මිනිස්සු ගොඩක් ඇත්තට මේ සබා ධර්මයට සමීපව තමයි ජීවත් වුනේ. එතකොට ඒගොල්ලෝ හිතුවා දැන් මේ සබා ධර්මයේ සිදුවෙන කියන්නේ දැන් මේ මහා විශාල වනාන්තරවල විශාල කඳු වැටි තියෙන මේ ඉන්දියාවේ. එතකොට මේ මිනිස්සු මේවා දිහා මේ සබා ධර්මයේ සිදුවෙන සිද්ධීන් දිහා බලාගෙන හිටියා පුදුමෙන්. ඒ වගේම බයෙන් ඒ වගේම කෘතඥ පූර්වකව මේවා දිහා බලාගෙන හිටියා. මොකද මේගොල්ලන්ට මේ සංසිද්ධීන් විස්තර කරගන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද ඒ කාලේ වෙනකොට විද්‍යාවක් කියලා එකක් තිබ්බේ නැහැ, විදුලියක් නැහැ, එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ කියලා දේවල් නැහැ. ඉතින් මේගොල්ලෝට හැම දෙයක්ම උනේ මේ ස්වභාව ධර්මය. ඉතින් දැන් මේ හැම දෙයක් පිටුපසම කියන්නේ ඉර පායනකොට දැන් උදේට ඉර පායනකොට ඉරත් එක්ක ආලෝකය, උණුසුම, ඒ වගේම අපි දන්නවා බලාපොරොත්තු වගේ දේවල් මේගොල්ලන්ට ගේනකොට මේගොල්ලෝ ඇත්තටම මේක පිටිපස්සේ දිව්‍යමය දෙයක් මේගොල්ලන්ට තියනවා වගේ මේගොල්ලන්ට හැඟීමක් දැනුණා. ගින්දර වුණත් එහෙමයි රැට ආලෝකය ගේනවා ගින්දර. ඒ වගේම සත්තුන්ගෙන් ආරක්ෂාව ඔවුන්ට ලබා දුන්න ගින්දර. ඒ වගේම තමයි ආහාර පිස ගන්න වගේ දේවල් වලටත් ගින්දර උදව් කළා. ඉතින් ඒ වගේම තමයි ගංගාවල් ගත්තත් ඒ හැම දෙයකින්ම මේගොල්ලන්ට යම්කිසි දෙයක් ලැබුණා. ඒකින්ද මේගොල්ලෝ හිතුවා මේවා පිටුපස්සේ යම්කිසි අද්භූත දෙයක් තියෙනවා කියන එක. ඉතින් ආත්මයක් තියෙනවා කියලා වගේ දෙයක් ඒගොල්ලෝ හිතුවා. ඒ වගේම තමයි මේගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ මේ ස්වභාව ධර්මයේ කියන එක වෙනම දෙයක්, වෙනම පවතින දෙයක්, අපි වෙනම ඉන්න සජීවී දෙයක් කියලා. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ. ඒගොල්ලෝ මේ මුළු සබහා ධර්මයත් එකට තමයි ජීවත් වෙන්නේ. මේ හැම දෙයකටම ජීවයක් තියෙනවා කියන එක තමයි ඒගොල්ලෝ කල්පනා කරේ. ඉතින් ඇත්තටම ඔහොම කාලයක් යනකොට ඒගොල්ලෝ ඊළඟට මේ වලට ඒගොල්ලන්ගේ තියෙන කෘතඥතාවය පළ කරන්න නැත්නම් ඒගොල්ලන්ගේ රෙස්පෙක්ට් එක දෙන්න නැත්නම් ඒගොල්ලන්ගේ ගෞරවය පළ කරන්න මේ දේවල් වලට මේ සබහා ධර්මයේ සිදුවෙන දේවල් වලට ඒගොල්ලෝ පොඩි ගීත වගේ දේවල් හදාගෙන ඒගොල්ලන්ගේ හදවතින්ම ආපු ගීත වගේ දේවල් හදාගෙන මේ වලට රෙස්පෙක්ට් කරන්න ඒගොල්ලෝ ඒවා ගායනා කරන්න පටන් ගත්තා. ඇත්තටම ඒවා පරම්පරාවට කාලයක් තිස්සේ ඇහිලා ඊළඟට මේක වේදයේ මූලග්‍රන්ථ බවට පත් වෙනවා. මොකද ඉන්දියාවේ තියෙන පැරණිතම ආධ්‍යාත්මික ග්‍රන්ථ තමයි වේද ග්‍රන්ථ. ඉතින් මේ වේද ග්‍රන්ථ වලට බේස් එක සපයන්නේ මෙන්න මේ වගේ අර ස්වභාව ධර්මයට තිබිච්ච අර ළඟ තිබිච්ච සමීපතාවයේ හින්දා ඒ කාලීට මිනිස්සුන්ගේ ඒ වලට රෙස්පෙක්ට් එකක් විදිහට ඒගොල්ලෝ ගීත ගායනා කරා. ඉතින් අන්නේ ගීත මුල් කාලයේ හදපු ගීත තමයි පසුව වේදේ මූලික බේස් එක බවට පත් වෙන්නේ. ඉතින් අපි වේදේ ගැන කතා කරමු ඊළඟ කොටසින්. Thank you for watching.